අපේ ලොයිටි කාඩ් එකක් තියෙනවා සර්. තෝරාගත් භාණ්ඩ 5කට 120ක වට්ටම් තියෙනවා සර්. අපි හදමු ලොයිටි කාඩ් එක. එපා. එතකොට සර් සර්ගේ බිල් එක රුපියල් 10000ට වැඩි නම් ලොයිටි කාඩ් එකක් තියෙන කෙනෙක්ට 140ක වට්ටමක් හම්බ වෙනවා. සර්ට දැනට රුපියල් 20000ක තියෙනවනේ බිල් එක. අපි හදමු කාඩ් එක. කාඩ් එපා. අද බදාදා සර් දන්නවද? අපේ ලොයිටි කාඩ් එකක් තියෙනවා නම් හැම බදාදම buy one get one free. buy one get one free. ඔව් සර් buy one get one free. දැන් හදමු. එපා. හරි සර් මම නිකමට අහන්නේ. සර්ගේ බර්ත්ඩේ එක කවද්ද? ජූලි 10. අද happy birthday sir. happy birthday. thank you. සර් දන්නවද අපේ loyalty card එකක් තියෙනවා නම් birthday එක දවසේ 90ක් වෙනකන් discount තියෙනවා සර්. අපි ගමු card එක. එපා. මාස 6ක් ඒක දිගට පාවිච්චි කරොත් මාස 6ක් සර්ට මුදල් ගාක් හම්බ වෙනවා. රුපියල් ලක්ෂ 3 ඉඳන් පටන් ගන්න. හදමු සර් card එක. දැන්ම හදමු. එපා මාෂේ. හරි. හැම මාසෙම සර් කැමති රටකට යන්න visa tickets free අපි ගන්න. හදමු card එක. එපා. සර්ගේ තුන්වෙනි දරුවා A level second shy කරනකම් සියලුම අධ්‍යාපන වියදම් අපි දරනවා සර්. ළමයා වෙනුවෙන් හදමු සර් loyalty card එක. මට ළමයි නෑ. මම කසාද බඳලත් නෑ මල්ලි. මට ප්ලීස් මට බිල් කරලා දෙන්න. No worries. සර් දන්නවද? කසාද මැදලා නැත්නම් අපේ loyalty card එකක් තියෙනවා නම් සර්ගේ wedding එකේ liquor free අපි ගානේ හම්බ වෙනවා. හදමු සර් card එක. මම බඳින එකක් නෑ කවදාවත්. සර්ට මෙච්චරලා මම හොදින් කිව්වනේ. සර්ට 120ක offers දෙන්නම් කිව්වා. 180ක offers දෙන්නම් කිව්වා. සර්ගේ ළමයා වෙනුවෙන් අපි වියදම් කරන්නම් කිව්වා. සර්ගේ wedding එකට අපි liquor දෙන්නම් කිව්වා. සර්ට ඉඩම් දෙන්නම් කිව්වා. සර්ට වාහන දෙන්නම් කිව්වා. සර් ජනාධිපති කරන්නම් කිව්වා. සර් රටවන්නම් කිව්වා. සර්ට අපි PR දෙන්නම් කිව්වා. අන්තිමට මම මොකද්ද කිව්වේ? සර්ට මම අංගහරු වලින් අක්කර දෙකක් දෙන්නම් කිව්වා. අංගහරු වලින් අක්කර දෙකක්. ඒත් මොකද්ද කිව්වේ? කාඩ් එකක් එපා කියලා නේද කිව්වේ? සර්ට කාඩ් එකක් ඕනද එපාද? කිව්වා.